LKS1 කියන්නේ මූල්‍ය වාර්තාකරණයට තියෙන පොදු භාෂාව. අපි බලමු මේක තියෙන්නේ මොනවද කියලා. සමහර වෙලාවට මේ ඉලක්කම් සහ වචන ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. මේ ප්‍රමිතිය නිසා තමයි හැම සමාගමකම මූල්‍ය තත්ත්වය එකම විදිහකට බලන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි මේ ප්‍රමිතිය ගැන පැහැදිලි වෙන්න මේ ප්‍රධාන කරුණු පහ ගැන කතා කරමු. මුලින්ම බලමු ඇයි මේ මූල්‍ය වාර්තා මෙච්චර වැදගත් වෙන්නේ? මොකද්ද මේකේ අරමුණු? සරලවම කිව්වොත් ආයෝජකයන්ට වගේ අයට තීරණ ගන්න අවශ්‍ය පැහැදිලි චිත්‍රයක් ලබා දීමයි. එතකොට සම්පූර්ණ මූල්‍ය වාර්තාවක් කිව්වම ඒකට ඇත්තටම මොනවද අයිති වෙන්නේ? LKS1 කියන විදිහට සම්පූර්ණ චිත්‍රයක් ගන්න මේ කොටස් පහම තියෙන්න ඕන. මේ හැමදේම පිටිපස්සේ තියෙනවා තොරතුරු වල විශ්වසනීයත්වය තහවුරු කරන මූලික නීති ටිකක්. මේක තමයි ප්‍රධානම දේ. වාර්තාවෙන් පෙන්වන්න ඕන ඇත්තම තත්ත්වයේ කිසිම ඔළුවමරිය වෙන්නේ. ඒ කියන්නේ මේ වාර්තා හදන්නේ ව්‍යාපාරය තවදුරටත් කරගෙන යනවා කියන විශ්වාසය මතයි. මෙතනදී වෙන්නේ සල්ලි හම්බුණත් නැතත් ආදායම ලැබුණු ගමන් වාර්තාකරණ එක. සරලවම කිව්වොත් තීරණයක් ගන්න කෙනෙක්ව නොමඟ යවන්න පුළුවන් කිසිම තොරතුරක් අතාරින්න බෑ. LKS1 වල තවත් වැදගත් දෙයක් තමයි මේ වත්කම් සහ වගකීම් වර්ගීකරණය කරන විදිහ. මේ බෙදීමෙන් කෙටිකාලීන සම්පත් සමාගමේ දිගුකාලීන වත්කම් වලින් වෙන් කරලා පෙන්නනවා. ඒ වගේම තමයි කෙටිකාලීන ණය සහ දිගුකාලීන ණයත් පැහැදිලිවම වෙන් කරලා දක්වනවා. ඉතින් මේ හැම නීතියක්ම අනුගමනය කරන එකේ තියෙන ඇත්තම වටිනාකම මොකද්ද? මේ නිසා විවිධ සමාගම් එකිනෙකා සමග සසඳන්න පුරුවන්. ඒකින් විශ්වාසයත් ඇති වෙනවා. ඉතින් LKS1 කියන්නේ නිකම්ම නීති ටිකක් නෙවෙයි බුද්ධිමත් තීරණ ගන්න අවශ්‍ය අඩිතාලමයි.